කොහොමද මගේ අනේ ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලා හිතන හැම දේම ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දවස ආරම්භ කරන්න කලින් විශ්වයට ස්තුතිවන්ත වෙලා අමාමෑණී ලෝතර බුදු පියාණන් වහන්සේට ජීවිතය පූජා කරලා ධම්මරත්නයට සංඝරත්නයට ජීවිතේ පූජා කළා දවස පටන් ගන්නවා නම් අනිත් හැම දවසටම වඩා දවස සුබ කරගන්න පුළුවන්. ඉතින් අද නම් ෂොප් එක අරින්න ටිකක් පරක් වුණා. මොකද රෙදි සෝදලා නාලා කියලා වෙනකොට ටිකක් පරක් වුණා. ඒ කොච්චර පරක් වුණත් බුදුමැදුර පිරිසිදුව පිළිවෙලට තියෙනවා. ඉතින් ඒක නිසා මුළු බුදුමැදුරම බුදු පියාණන් වහන්සේත් බෝධීන් වහන්සේත් පැන් පාත්තරෙත් ඒ ටික ඔක්කොම අයින් කරලා මේ බුදු වැල්ල සම්පූර්ණයෙන්ම හොදගත්තා. දූවිලි එහෙම වැටිලා ඉතින් මකුළු වැදිලා දවස් අත ගානකම මේකත් කඩේ නම් ඇත්තටම හරියට මකුළු ඇයිද මන් දන්නේ නැහැ. කොච්චර සතියකට සැරයක්ම කඩනවා ඒත් අද කඩලා හෙට බලනකොට ආයි වැදිලා. මකුණුන්ගෙන් නම් හරි වදේ. ඉතින් ඒක කොහොම හරි ඉතින් බුදු පියාණන් වහන්සේගේ තැන පිරිසිදු කරන්න ඕන. ගෙදර බුදු ලෑල්ල නම් ගොඩක් දුරට අම්මා තමයි ඒ වැඩ කරන්නේ. කඩේ බුදු ලෑල්ල තමයි මම බලන්නේ. හදිසියෙන් ඉතින් ගෙවල් දොරවල් අස් කරන දවස්වලට නම් කඩේ ගෙදර එකත් ඒ අස් කරලා මේව කරලා මම පිටට ඒව කරනවා. ගොඩක් දුරට එතන පහන පත්තු කරන්නේ අම්මා. ඉතින් දැන් කඩේකට ඕපන් කරන්න කලින් මම බුදු ලෑල්ල අස් කරනවා කියලා හිතාගෙන ඒ ඔක්කොම පිහදලා අස් කරා. මට මේ ළඟකදී මං කලින් නම් ඔයාලා දැක්කනේ මගේ බුදු ලෑල්ල මුලින් ඉඳන් මාත් එක්ක ගෙතලා හිටපු අය නම් දන්නවා. ඉතින් මේ පාත්තරේ මම කලින් තිබ්බේ නැහැ. මට මේ ළඟකදී හිතුණා පාත්තරේට පැන් එකක් තියන්න. මන් දන්නේ නැහැ ඒක තියනකොට මම හරි ඒක කියාගන්න තේරෙන්නේ නැති සතුටක් දැනෙනවා. ඒක කියන්නේ තේරෙන්නේ නැහැ. මෙතෙන්ට තව අඩුපාඩු තියෙනවා. ටිකෙන් ටික ගන්න තමයි මං හිතන් ඉන්නේ. දැනට පුළුවන් විදියට වන්දනාමාන කටයුතු කරනවා. ඉතින් මගේ ආදරණීය යාළුවන්ට කියන්න තියෙන්නේ තමන් බුදුන් වදින තැන ඇත්තටම මන් දන්නවා ඔයාලා ගොඩක් පිරිසිදුව තියන් ඉන්නවා කියලා. අපි මං බණකට ඇහුවේ අපි බුදුහාමුදුරුවන්ට පැන් එහෙම තියන පොඩි ඇල්මිනියම් පොඩි චූටි කෝප්ප ගන්නෙ ඒව තියන්න හොඳ නැහැ. මොකද අපි දැන් බුදු පියාණන් වහන්සේ ඇත්තටම ගෙදරට වැටියොත් අපි කවදාවත් ඒ වගේ බෙලෙක් මේ ඇල්මිනියම් එක දෙන්නේ නෑනේ. මේ වගේ වීදුරුවක එහෙමනේ දෙන්නේ. ඉතින් ඇත්තටම ජීවමානව බුදු පියාණන් වහන්සේ අපේ නිවසේ වැඩ හිඳිනවයි කියලා හිතාගෙනම ඒ කටයුතු සිද්ධ කරන්න ඕන. හැම වෙලාවෙම බුදු පියාණන් වහන්සේට ඒ තියෙන භාජන පිරිසිදු කරන්න. හැකිනම් දිනපතාම මෙතන තිබ්බත් කමක් නැහැ. නැත්නම් දවසක් හරි කමක් නැහැ. ඒ භාජන පිරිසිදු කරලා ඒ බුද්ධ ආසනය පිරිසිදුවම තියාගන්න. එහෙම පිරිසිදුව හරියට වදිනකොට පහන වුණත් තෙල් දාලා තෙල් වල තියෙන මේ මණ්ඩි ගතිය තියෙනම් ඒත් පහනත් පිහදන්න. හැම වෙලේම පහන තියෙන එක හඳුන් කූරු කුඩු මේ හැමදේම අයින් කරලා පිරිසිදුව පහන තියන්න. එතකොට අපිට කවදාවත් වරදින්නේ නැහැ. බුදු පියාණන් වහන්සේගේ සරණ තියෙනවා. බුදු පියාණන් වහන්සේ නෙමෙයි අනිත් ආගම්වල අය වුණත් එයාලා අදහන අය ඒ ආගමික ස්ථාන පිරිසිදුව තියාගන්න. ඉතින් පන්සල් වලට ගිහිල්ලා බෝධි පූජාවේ කටයුතු කරනකොට මෙතන තියෙන මේ භාජන මැතලා පිරිසිදුව ගන්න. එතන ඇල්මිනියම් පොඩි ඒවා තියෙනවා නම් ඔයාලා නිතර දිවයිල යන පන්සලක් නම් තමන් ගෙදරින් අරන් ගිහින් හරි කමක් නැහැ. මේ භාජන තියන්න. එහෙම තියලා ඒ කටයුතු සිද්ධ කරන්න. එතකොට ගොඩක් දුරට ගොඩාක් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මම මගේ ෂොප් එකේ කියලා නැහැ මම පිරිසිදුව ඒ කටයුතු සිද්ධ කරනවා. අපිට ජීවිතේ ප්‍රශ්න දුක සතුට මේ හැමදේම තියෙන්නේ తాවකාලිකව. ඒව නැති කෙනෙක් නැහැ. ඉතින් අපි සතුටට වඩා වැඩිපුර අපිට තියෙන දුක. මොකද අපි ලැබෙන දේෙන් සතුටු වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක
අපි ජීවිතයේ කලකිරීම් වලට පත් වෙනවා. අනේ මටම විතරයි මේ හැම ප්‍රශ්නයක්ම කියලා හිතනවා. ඇත්තටම ඔය වගේම දැන් මොනවම හරි දෙදෙනෙක් අතර හිත තැවුලක් ඇති වුණොත් ඒ ගැන හිතලත් කලකිරෙනවා. මටම දුක, මටම ප්‍රශ්න. ඒ හැම මොහොතකම හිතන්න මම නම් මට ඇති වෙන ප්‍රශ්න වලදී ගොඩක් දුරට මගේ හිත රිදෙනවා. මම ගොඩක් ඕවර් තින්කින් කරන එක. ඒ කියන්නේ ඕවර් තින්කින්. ඒ කියන්නේ ගොඩක් දුරට ඕනම දෙයක් ගැන ඕනට වැඩිය හිතනවා. හැබැයි මං දැන් ටිකෙන් ටික ඒ දේ නැති කරගෙන හැත්තරම් උත්සාහ කරනවා ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න. ඒ වගේ දුකක් මොනවා දැන් කෙනෙක් බැන්න කියලා හිතමු. එහෙම වෙලාවක මම හිතන්නේ මම පෙර සංසාරේ මේ කෙනාට මේ විදිහටම බැනලා තියෙනවා. මේ කෙනාගේ මේ හිත රිද්දලා තියෙනවා. ඒක හින්දා තමයි මට මේ සංසාරෙත් ඒ වගේ බැනුමක්, ඒ වගේ හිත රිදෙන්නක්, ඒ වගේ දෙයක් සිද්ධ වුනේ. ආයේ සංසාරයකට ඒ දේ මං ගෙනියන්නේ නැහැ. මෙතනම මම නිහඬ වෙලා මගේ හිත හදාගන්නවා කියන තැනට පත් වෙන්න අපි උත්සාහ කරන්න ඕන. මං ගෙහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාලා හැමෝටම. මාව බලන් හිටියට, අහන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි.